समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सक्मुखदं धम्मश्रवण कालो अयं वदन्ता धम्मश्रवण कालो अयं वदन्ता धम्मश्रवण कालो अयं वदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुද්දස්ස अचिरं वतयं कायो पटविं अधिसिष्यति जुद्धो अपेत विज्ञान निरත්තං कलिंगरं ආරණ්‍ය වැඩ වාසය කරන මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි පින්වතුන් අද දවසේ සූදානම් වන්නේ බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා දේශනා කරන ලද උතුම් ශ්‍රී සද්ධර්මයෙන් විදක් කෙටියෙන් නමුත් කාල වේලාවට අනුව ශ්‍රවණය කිරීමට පින්වත්නි අද දවසේ දේශනාවට දායකත්වයෙන් කටයුතු කරනු ලබන්නේ සඳුන් ගුණවර්ධන සහ ලකීෂා නිලානි මහත්මිය විසින් දේශනාවෙන් අනතුරුව නම්ගම් සිහි කරමින් පුණ්‍යානුමෝදනා කිරීමට බලාපොරොත්තු වේ කාල වේලාව දේශනාවට යොමු කරගන්න. පින්වත්නි බුදු කෙනෙක්ගේ පහළ වීම අති දුර්ලභයි. බුදුරජාණන්සේ සඳහන් කරනවා මහණෙනි මේ බුද්ධෝත්පාද කාලයේ දුර්ලභයි. කොච්චර දුර්ලභද කියනවා නම් කන කැස්බෑවෙක් බියසිදුරෙන් අහස බලනවා වගේ ඒ සිද්ධිය සිදුවෙන්න පුළුවන් මහණෙනි. හැබැයි මේ බුද්ධෝත්පාද කාලික බුදු කෙනෙක් පහළ වීම කියන එක පින්වත්නි බුද්ධෝත්පාද කාලික ඔබ අප ඉපදෙනවා කියන එක පින්වත්නි ඊටත් වැඩි දුර්ලභයි කියලා බුදුරජාණන්සේ සඳහන් කරනවා. මොකද පින්වත්නි බුදු වෙන්න හැමෝටම බෑ. යම් කිසි සත්වයකට බුදු වෙන්න ඕනි කියලා හිතුනොත් පින්වත්නි ඒ සත්වයා දැන් අප මහා බෝධිසත්වයෝ පින්වත්නි මනෝ ප්‍රනිදාන වා ප්‍රනිදාන අසංකේය 16ක් පුරනවා. ඊට පස්සේ මේ ධර්මයේ සඳහන් වෙනවා පින්වත්නි මේ 16 අසංකේය ඇතුළේදී බුදුරුගාවට ගිහිල්ලා ස්වාමීනි වෙනත් බුදුරුගාවට ගිහිල්ලා සාමීනී භාග්‍යතුන් වහන්සේ මට බුදු වෙන්න අවශ්‍යයි කියලා කිව්වට සමහර බුදුවරු හැරිලා යනවා කියලා කියනවා. ඒ තරම් ඒ අවස්ථාවේදී තමන්ගේ වීරිය අත් නොහැර පාරමිතා ටික පූර්ණේ කරමින් දීපංකර පාදමූලයේදී පින්වත්නි අප මහා බෝධිසතාණන් වහන්සේ නියත විවරණ ලබා ගන්නවා. ලබාගෙන එතනින් දුනු අසංකේය 4කුත් කල්පලක්ෂයක් පෙරම් පුරමින් අබුදරුවන් ඥාතීන් මේ දන් දෙමින් නොයෙකුත් දෑ දන් දෙමින් ඉස්මස්ලේ දන් දෙමින් සඳහන් කරනවා පින්වත්නි මේ මහා මුහුද තරම් ලේ දම් දීලා තිනවා. ඊටත් වැඩිය ලේ දන් දීලා තිනවා කියන්නේ. මේ මහා පොළවේ තියෙන පස් ගානට මේ මස් එහෙම දන් දීලා තියෙනවා අප මහා බෝසතාණන් වහන්සේ. ඉච්ඡර දුකක් විඳලා ඉච්ඡර පාරමිතා පුරලා බුද්ධත්වයේ අවබෝධ කරගත්තේම පින්වත්නි මේ ලෝක සත්‍යය කෙරෙහි තියෙන මහත් කරුණාවටමයි. මේ ලෝක සත්‍යය මා
විතරක් මේ සසරෙන් මිදලි හරියන්නේ නැහැ. මේ ලෝක සත්වයත් මේ සසරේ මුදවා ගන්න ඕන කියන චිත්තය නිසාම තමයි පින්වත්නි ඒසා දුකක් විඳමින් අප සසරෙන් එතර කිරීමට තමයි බුදුරජාණන්සේ මේ බුද්ධත්වය අවබෝධ කරමි බුදුරජාණන් වහන්සේ මේ සත්වයාට චතුරාර්ය සත්‍ය දේශනා කරනවා. පින්වතුන් අද සූදානම් වන්නේ ඒ බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා මේ බුදුරජාණන් වහන්සේ ලෝක සත්‍යයේ සසර දුක් ගිනි නිවීමට දේශනා කරන ලද ධම්මපදයේ චිත්තවග්ගේන ගාථා රත්නයක් වන දේශනාවට මාතු කරේ පින්වත්නි. අචිරං වතයන් කායෝ පටවින් අදිසෙස්සති ජුද්ධෝ අපේත විඥාන නිරත්තංව කලින්ගර. අචිරං වතයන් කායෝ කියන්නේ පින්වත්නි නොබෝ කලකින්ම අචිරං වතයන් කායෝ කියන්නේ අනිවාර්යයෙන්ම මේ කය නොබෝ කලකින් අනිවාර්යයෙන්ම මේ කය පඨවින් අදිසෙස්සති පොළොවේහි පඨවි කියලා මෙතන සඳහන් කරේ පින්වත්නි මහ පොළොවට මේ පොළොවේහි වට්ටවනවා පඨවින් අදිසෙස්සති මේ පොළොවේ හෙලන ඔබේ කය මේ පොළොවේ හෙලනවා වට්ටලා දානවා යුද්ධෝ අපේත විඥාන කියලා කියන්නේ පින්වත්නි බැහැර කරන ලද්දේ විඥානේ විඥානීය බැහැර කරන ලද විඥානේ නැති කයට කියනවා පින්වත්නි අපි මලකඳක් ඔබේ සිරුරෙන් විඥානයේ නිරුද්ධ වුණාට පස්සේ ඔබේ සිරුරෙහි විඥානය තවදුරටත් හට ගැනීමට හේතු සම්පත් නැත්තම් හට ගැනීමට අවශ්‍ය කරන පරිසරය ඔබේ කය ඇතුලේ නැත්තම් විඥාණයට එතන උපදින්න අවස්ථාවක් නැහැ පින්. ඒ නිසා විඥානය නිරුද්ධ වෙලා ඔබ භව තෘෂ්ණාව දුරු නොකිරීම හේතුවෙන් ඔබ ඊළඟ භවයකට ඇදලා දානවා. මෙන්න මේ හැර දමා ගියා වූ මෙන්න මේ හැර ගියා වූ විඥාන නොමැති කයට මේ විඥානේ නොමැති කයට මෙතෙන්දි සඳහන් කරන්නේ ජුද්ධෝ අපේත විඥාන නිරත්තංව කලින්ගර. කොයි වගේද මේක මේ හැර ගියා වූ මේ මලකඳ උපමා කරනවා පින්වත්නි බුදුන් වහන්සේ වනයේ හැර දමා ගියා වූ දර කඩක් වගේ. වනයේ හැර ගියා වූ දර කඳක් වගේ කියලා සඳහන් කරනවා පින්වත්නි. අතීතයේ පින්වත්නි මිනිස්සු දර හොයාගන්න කැලේට යනවා. කැලේට ගියාට පස්සේ පින්වත්නි මේ මිනිස්සු මේ දර හොයාගන්නවා කියන්නේ ගැටති නැති ඒ වගේම දිරච්ච නැති හොඳ දර ටික විතරයි තමන්ගේ රැගෙන ඉන්නේ. කැලයෙන් නිවසට රැගෙන ඉන්නේ හොඳ දර ටික විතරයි. මේ වැඩකට නැති වැඩකට ගන්න බැරි දර ටික පින්වත්නි කැලේ ඇතුලේදීම දි รา පත් වෙලා නැති වෙලා යන. මේ වගේමයි බුදුරජාණන්සේ දේශනා කරනවා ඔබේ කයත් මේ විඥානයේ හැර ගියාට පස්සේ මෙන්න මේ වගේ කැලේට අත්හැර දාමා තියෙන දර කෑබැලි වගේ මේ පොළවේ වැටෙනවා පින්වත්නි කියලා සඳහන් කරනවා. පින්වත්නි මේ ගාථා රත්නය බුදුරජාණන්සේ දේශනා කරන්නේ පූතිගත්ත තිස්ස තෙරුන් වහන්සේ ආරම්භය. උන්වහන්සේගේ තිස්ස සාමීන් වහන්සේ උන්වහන්සේ බොහොම ශ්‍රද්ධාවෙන් බුදුරජාණන් වහන්සේගේ බණ අහලා පැවිදි වෙලා කාලයක් පිළිවෙත් පුරමින් ඉද්දි පින්වත්නි උන්වහන්සේ පෙර කරපු අකුසලයක් හේතුවෙන් පෙර වැද්දෙක් කියලා ඉඳලා පින්වත්නි කුරුල්ල දඩයම් කරනවා. මේ දඩයම් කරාට පස්සේ ඒ කුරුල්ලන්ගේ තටු කඩලා බිඳලා උන්ට නැවත පියාඹිය නොහැකි තත්ත්වයකට පත් කරනවා. ඒ විපාකයේ හේතුවෙන් තමයි පින්වත්නි උන්වහන්සේගේ ඇඟේ අබ ඇට තරම් කුඩා බිබිලි වර්ගයක් දානවා. මේ බිබිලි ක්‍රමයෙන් මුං ඇට තරමටම අවසානයේදී මේ බෙලි ගෙඩියක් හා තරමටම මේවල් විශාලයටපත් වෙලා විශාල භාවයටපත් වෙලා මෙයා පුපුරල සැරව ගන්න පටන් ගන්නවා. උන්වහන්සේ මහත් වේදනාවෙන්
සාමීන් වහන්සේලාගේ උපස්ථානයේ ඇතුව වැඩ සිටිනවා පින්වත්. අවසානයේදී පින්වත්නි මේ උපස්ථානය කරන සාමීන් වහන්සේලාට මේක අපහසු වෙලා උන්වහන්සේලාත් අපිට දැන් මේ සාමීන් වහන්සේට උපස්ථානය කළ නොහැකි කියලා උන්වහන්සේව හැරදා යනවා. දිනක් බුදුරජාණන් වහන්සේ මහා කාරුණිකයෙන් යුක්තව ලෝකයේ දෙස බලන විට පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ බුදු ඇසට මේ පූතිගත් තිසතරුන් වහන්සේ පේනවා. පේනට පස්සේ පින්වත්නි කිසිම උපස්ථායකෙක් නැහැ කියලා දන්නවා පින්වත්නි. මේ හේතුවෙන් බුදුරජාණන් වහන්සේ ආනන්ද සාමීන් වහන්සේත් එක්ක උන්වහන්සේගේ කුටියට වැඩලා උන්වහන්සේට අප උපස්ථාන කළා. මේ සඳහන් වෙනවා පින්වත්නි බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ විසින්ම මේ තිස්ස තෙරුන් වහන්සේට අප උපස්ථාන කරා කියලා. බලන්න කොච්චර කරුණාවක් තියෙන්නේ නැතිද? සියලුම සාමීන් වහන්සේලා උන්වහන්සේව අත්හැරලා යද්දි බුදුරජාණන් වහන්සේ ගිහිල්ලා පෑන් උණු කළා. උන්වහන්සේ ඇඳගෙන හිටපු සිවුර සෝදලා වැලට දාලා අලුත් සිවුරක් පෙරවලා උන්වහන්සේගේ අතපය දෝවණය කළා. මේ ආදී උපස්ථාන කළා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ ගාථාව තිස්ස අචිරං වතයං කායෝ මේ කය නොබෝ කලකින්ම ඔබගේ මගේ මේ කය නොබෝ කලකින්ම මේ පොළොවෙහි වැටෙනවා. කුමක් වගේද මේ දිරච්ච දර කඳක් වගේ කියලා. පින්වත්නි ඔබ අපි පොඩි කාලේ ඉඳන් පුළුවන් තරම් ඉගෙනගෙන හොඳ රස්සාවක් කරන්න තමයි ඉගෙන ගන්න. මේ ඉගෙන ගන්නේ මොකටද? ඔබගේ මේ කය නඩත්තු කරන්න. ඔබගේ මේ කය පෝෂණය කරන්න නෙමෙයිද ඔබ මේ ඉගෙන ගන්න. ඔබ ඉගෙනගෙන ඊට පස්සේ රස්සාවක් කරනවා. රස්සාවක් කළා තමන්ගේ මව්පියන් පෝෂණය කරනවා. තමන්ගේ දූ දරුවෝ පෝෂණය කරනවා. තමන්ගේ භාර්යාව ස්වාමි පුරුෂයා පෝෂණය කරනවා. ඔබට අවසානයේ උරුම වෙන්නේ මොකක්ද? ඔබ කල්පනා කරලා බැලුවොත් ඔබ ලෝකෙට මෙපමණ වැඩ කළා. ඔබ ඔබේ පවුලේ මිනිස්සුන්ට මෙච්චර වැඩ කළා. ඔබට අවසානයේ උරුම වෙන්නේ මොකක්ද? ඔබ අපි හැමෝටම පින්වත්නි උරුම වෙන එකම ධර්මතාවයක් තියෙනවා. මොකක්ද ඒ ධර්මතාවයේ මරණය. අපි කොච්චර උත්සාහ කරත් හොඳට ඉන්න. අපි කොච්චර උත්සාහ කරත් ලස්සනට ඉන්න. ඔබට අපට උරුම වෙන ධර්මතාවයක් තියෙනවා පින්වත්නි. ලෙඩවීම. ඔබට අපට උරුම වෙන තව ධර්මතාවයක් තියෙනවා පින්වත්නි. වයසට යෑම. මේ වයින් පින්වත්නි බුදුරජාණන්සේ සඳහන් කරනවා මහණෙනි නුඹලා මොන කුසල කර්මය කළා මොන පින් භාවනා ආදී කරත් සිත කොච්චර සකස් කරගත්තත් ඔබට මේ ධර්මතාවලින් බේරෙන්න හැකියාවක් නැහැ. ඔබට ඔබ ඉපදුනා නම් ඔබේ මරණය උරුමයි. ඔබ ඉපදුණු දවසේම තමයි මේ මරණය ඔබේ මරණ සහතිකය ඔබ ලියාගෙන ඉන්නේ ඔබ ඉපදුණු දවසේ ධම්මයි. ඔබේ ලෙඩවීම කියන එක ඔබට නවත්තන්න බෑ. මේක මරණය ලෙඩවීම වයසට යා මේක ලෝකෙ කිසි කෙනෙක්ට නවත්තන්න බෑ. පින්වත්නි ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ඇඟ පිරිමදිනකොට එක අවස්ථාවකදී ආනන්ද ස්වාමීන් වහන්සේ දකිනවා බුදුරජාණන් වහන්සේගේ ඇඟ රැලි වැටිලා තියෙනවා. ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ මේ කියනවා බුදුහාම අනේ ස්වාමීනි අසංකීය ගණනාවක් පෙරම් පුරාගෙන ඇවිල්ලා දසපාරමිතා සම්පූර්ණය කරගෙන ඇවිල්ලා ඔබ වහන්සේ තරම් පුණ්‍යවන්තයෙක් මේ ලෝකේ කොහෙවත් නැහැ. ඔබ වහන්සේගේ සිරුර රැලි වැටුණා. තුන්වතුන් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. ඒසා දාන පාරමිතාව පුරලා ඒසා දන් දීලා ඒසා
බුද්ධත්වයේ නැමැති උතුම් බවත් සාක්ෂාත් කරගෙන එහෙම වුණා නම් පින්වත්නි අපි ගැන කවර කතාවක්. ඒ නිසා පින්වත්නි අපි කොච්චර මොනා කරත් පින්වත්නි අපි මේ ධර්මතාවලට යටයි. එතකොට ඔබ මේ වයසට යන ඔබ අවසානයේදී පොළවට බිම හෙලන කයක් පෝෂණය කරන්න නේද ඔබ මෙච්චර දුක් විඳින්නේ. පින්වතුන් පොඩ්ඩක් කල්පනා කරලා බැලුවොත් එහෙම දුක් විඳලා මේ කය හැදුවත් එහෙම දුක් විඳලා මේ කය පෝෂණය කරත් මේක වයසට යන එක නවත්තන්න බෑ. වයසට ගිහිල්ලා අවසානයේදී මරණයටපත් වෙන එක වළක්වන්න බෑ. ඒකයි මෙතෙන්දී බුදුරජාණන්සේ දේශනා කරන තිස්ස තෙරුන් වහන්සේට මේක නොබෝ කලකින් අපිට මේක පාලනය කරන්න බෑ මහණෙනි. මේක අපේ මේ කය මේ පොළොවේ වට්ටනවා. අද ඔබ කොච්චර පොහසත් වුණත් අද ඔබ කොච්චර දුප්පත් වුණත් මේ ලෝකේ හැම කෙනාටම පොදු ධර්මතාවයක් තමයි මේක. ඒ නිසා මහණෙනි මේ නොබෝ කලකින්ම මේ වැටෙන ශරීරයට වටිනාකම් දෙන්න එපා. මේ ශරීරයේ වැටිලා විතරක් නිකන් තියෙන්නේ නැහැ පින්වත්. මේක පොළවේ වැටුනම දවස් 2ක් 3ක් යද්දි මේ ශරීරයේ කුණු ගඳ ගහනවා. මේ ශරීරයේ පණුව වලින් මේ ශරීරය පිරෙනවා. මේක නිල් වෙනවා. ඉදිමිලා නොයෙකුත් අසුචි වැగిරෙනවා. මේ සහ අසුචි සහිත මේ සහ වැඩකැත නැති කයක් පෝෂණය කරමින් ඔබ මේ උතුම් මනුස්ස ජීවිතේ මේ උතුම් බුද්ධෝත්පාද කාලේ ඉතාමත් දුර්ලභ බුද්ධෝත්පාද කාලේ ඔබ නිකරුණේ ගෙවලා දානවා. පින්වත්නි පින්වතුන්ට මේක බැරෑරුම් තේරෙන්නේ නැහැ. මොකද පින්වතුන්ට සද්ධර්මය ඇහෙනවා, මේ ඇහෙනවා සද්ධර්ම. පින්වතුන්ලාට පේනවා සාමීන් වහන්සේලා ධර්ම රත්නය පේනවා. හැබැයි පින්වත්නි තව අවුරුදු 20ක් 30ක් යද්දී මේ ඔක්කොම නැති වෙලා ගියාම තමයි පින්වතුන්ලට තේරෙන්නේ අනේ අපි අර ඉන්න කාලේ අපේ සාමීන් වහන්සේලා හිටිය කාලේ මේ ධර්ම රත්නය තිබ්බ කාලේ අපි කරගත්තේ නෑ නේද කියන. ඒ නිසා මේ බුද්ධෝත්පාද කාලෙක මේ වැඩකට නැති කයක් පෝෂණය කරන වඩා බුදුන්සේ එක තැනක සඳහන් කරනවා පින්වත්නි මේ කයේ කොච්චර වැඩකට නැති භාවය කියන්නේ මේ කයේ මේ ඔබ වටේ ඉන්න මිනිස්සු දැන් ඔබට කොච්චර සෙනෙහසක් පෑවට ඔබට කොච්චර ආදරයක් දැක්වුවට ඔබට කොච්චර කරුණාවෙන් කතා කරාට පින්වත්නි ඔබ මරණයට පත් වුණාට පස්සේ පින්වත්නි ඔබේ ඔය කයින් ඒ මිනිස්සුන්ට වැඩක් නැහැ. එක වෙලාවක බුදුරජාණන්සේ සිරිමාව මැරුණට පස්සේ ඒ සිරිමාව කියන්නේ පින්වත්නි රටේ ප්‍රසිද්ධ වෛශ්‍යාව. ඒ වෛශ්‍යාවට ලොකු ගොඩක් ඉල්ලුමක් තිබ්බා. ගොඩක් මිල මුදල් තෑගී භෝග සිටුවරු දෙනවා. මොකද එයාගේ රූප සම්පත්තිය වැඩි. හැබැයි මරණයට පත් වුණාට පස්සේ බුදුරජාණන්සේ කියනවා මේක මේ මලකඳ කාටද ඕනේ? රජතුමා බුදුරජාණන්සේ රජතුමා ලවා ඒ මලකඳ මසුරන් 1000කට විකුණනවා. ඒත් කවුරුත් ගන්න නැහැ පින්වත්. මසුරන් 500කට විකුණනවා. ඒත් කවුරුත් ගන්න නැහැ. අන්තිමේදී සඳහන් කරනවා සල්ලි මුකුත් එපා. මේක නිකන් අරගෙන යන්න. ඒත් පින්වත්නි අර දිරච්ච අර නිල් වෙච්ච කුණු කය ගන්න කවුරුත් කැමති වෙන්නේ. එදා අතීතයේදී මසුරන් දසදහසකට විකුණපු ඒ කය මේ විඥානේ පහව ගියාට පස්සේ මලකඳට කිසිම වටිනාකමක් දුන්නේ නැහැ. එහෙනම් පින්වත්නි පින්වතුන් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. අද ඔබෙන් මේ සමාජයට ඉතාමත් ලොකු වැඩදායක දෙයක් වෙනවා ඇති. ඔබ දොස්තර කෙනෙක් වෙනවා ඇති. ඔබ ඉංජිනේර කෙනෙක් වෙනවා ඇති. ඔබෙන් මේ රටට ලෝකෙට වැඩදායක සේවාවක් අද වෙනවා ඇති. හැබැයි පින්වත්නි ඔබට සේවාවක් කරගෙනද
ඔබ ඔබට වැඩදායක සේවාවක් කරගෙනද? ඔබ ඔබේ සසරට සේවාවක් කරගෙනද කියලා කල්පනා කරලා බලන්න. ඔබ මේ ලෝකෙට කොච්චර කරා ඔබ ඔබේ දුව පුතාට ස්වාමි පුරුෂයාට භාර්යාවට ඔබේ යුතුයකම කළ යුතුයි. ඔබේ දූ දරුවෝ ඉන්නවා නම් ඔබ දූ දරුවන්ට කළ යුතු යුතුයකම් ටිකක් තියෙනවා. ඒක ධර්මයේත් සඳහන් වෙනවා. හැබැයි ඔබට පින්වත්නි ඔබේ දූ දරුවෝ සසරේ නැහැ. ඔබ අද කන්න බොන්න දීලා දූ දරුවෝ හදාගත්තට පින්වත්නි ඔබ මරණ මොහොතේදී ඔබේ මැරෙන මොහොතේදී ඔබ වටේටම දූ දරුවෝ නොහිටින්න පුළුවන්. මොකද අපි දන්නේ නැහැ ඔබ කොයි වෙලාවෙ මැරෙයිද කියලා. අපි දන්නේ නැහැ අපිට කොයි වෙලාවෙ මරණය උරුම වෙයිද කියලා. ඒ වගේමයි අපි දන්නේ අපි මේ මරණින් පස්සේ කොහේ යයිද කියලා. පින්වතුන් හීනමාමාව ඉන්නවා නම් පින්වතුන් කරපු කුසල කර්මයෙන් නිසා අපි කුසල කර්ම කළා තියෙනවා. අපි දිව්‍ය ලෝකේ තමයි යන්නේ පින්වත්නි. ඒ බොරුවට නම් රැවටෙන්න එපා. ඔබ කුසල කර්ම 100,000 ගාණක් කරාට වැඩන්නේ ඔබේ චිත්තය ඔබට පාලනය කරගන්න බැහැ. ඔබට මරණාසන්න මොහොතේදී ඔබ කරපු එකම එක අකුසල කර්මයක් මතක් වුණොත් ඇති ඔබේ සසර දුගතිගාමී වෙන්නේ. ඒ නිසා පින්වත්නි අපිට මේ මරණාසන්න මොහොතේදී අපිට මේක කියා ගන්න බෑ. අපි කොහේ ඉපදෙයිද? ඔබ ඊළඟ ආත්මෙදී තිරිසන් සතෙක් වෙලා ඔබ ඊළඟ ආත්මෙදී ප්‍රේතෙක් වෙලා ඔබේ ඥාතීන් ගාවට ගියත් වැඩක් නෑ පින්වත්නි. අපි පින් අනුමෝදන් කරත් එයා ඒ ජීවිතේදී එයාට සැප සම්පත් නැත්තම් ආහාර පාන නැත්තම් ඔහුට ඒ ජීවිතේදී ඒ ප්‍රේත ජීවිතේදී වස්ත්‍ර නැත්තම් වස්ත්‍ර ලැබෙනවා පමණයි. ආහාර පාන ලැබෙනවා පමණයි. ඔහුට ඒ ජීවිතෙන් මිදෙන්න බැහැ. මොකද ඒ ප්‍රේත ආත්මෙදී ඒ ප්‍රේතයා මරණයට බයයි. ඒ ප්‍රේතයා එතනින් නික්මෙන්න බයයි. ඔබ වගේම තමයි. යම් කිසි සත්‍යයක් මරණය බිය යම්සේද ඒසා තමයි මේ ප්‍රේතයත් ඒ ජීවිතේට එයා කැමති. හැබැයි ඔහු ඒ ජීවිතේ ලැබුණු එකට මේ ප්‍රේතයන්ට පින්වත්නි තමන් මොන අකුසල කර්මයේ කරාද කියලා පේනවා. ඒ කියන්නේ මම මොන අකුසල කර්මයේ කරගෙනද මේ ප්‍රේතාත්මයට ආවේ කියලා ඒ ප්‍රේතයාට පේනවා පින්වත්නි. ඒ පේනුනට වැඩක් නැහැ. මොකද එයා ඒකට පසුතැවෙනවා. පසුතැවි ඉන්නවා. අනේ මට එදා ඒ වැඩේ නොකළ හිටියනම් අද මම මෙහෙම වෙන්නේ නැහැ කියලා පසුතැවි ඉන්න. ඔබ හිතලා බලන්න. ඔබට එහෙම ආත්ම භාවයක් උරුම වුණොත් ඔබ කාට කියන්නද? ඔබේ අද ඉන්න දූ දරුවෝ ඉන්නවද? ඔබ අද උදව්වක් කරන මිනිස්සයා. අපි මිනිස්සුන්ට උදව් කරන්න ඕනේ. හැබැයි ඒ උදව්ව කරපු මිනිස්සයා පින්වත්නි එහෙම ආත්ම භාවයක් ලැබුණට පස්සේ ඔබ ගාව නැහැ ඒ මිනිස්සයා. ඔබ මිනිස්සුන්ට යුතුයකම් ඔබ මිනිස්සුද උදව් කරන්න ඕනේ. ඒ මිනිස්සුත් ඔබට ප්‍රතිඋපකාර මේ ජීවිතේදී කරනවා. හැබැයි ඔබ ඒකම කර ඉන්න නරකයි. ඔබ ඔබේ රස්සාවට ගිහින් ඔබ මිනිස්සුන්ට උදව් කළා. ඔබ ඔබේ සසරටත් පිළිසරණක් සකසාගත යුතුයි. එහෙම වුණොත් තමයි පින්වත්නි ඔබ මරණාසන්න මොහොතේදී ඔබ කොච්චර කුසල් කර්ම කරත් ඔබට මරණාසන්න මොහොතේ සුගතිගාමී වෙන්න බැරි වෙන්න පුළුවන්. හැබැයි ඔබ හිත හදාගෙන තිබ්බොත් ඔබ ඔබේ සසරට පිළිසරණක් කරගෙන තිබ්බොත් ඔබ කමටහනක් අරගෙන මේ සසරට පිළිසරණක් ලබාගෙන තිබ්බොත් පින්වත්නි අන්න ඔබට අවස්ථාවක් හම්බ වෙනවා. අම්මේ තාත්තේ මේ සසරේ මිදෙන්නත් අවස්ථාවක් වෙනවා. ඔබට මේ සසර සුගතිගාමී කරගන්න. අපි කවුරුත් කැමති නෑනේ පින්වත්නි සතර අපායට වැටෙන්න. ඔබ කැමතිද දන්නේ මම කැමති නෑ මගේ ජීවිතේ සතර අපායේ ජීවත් වෙන මම කැමති නැහැ. අන්න මේ සත්‍යයට අනික සතර අපායකට වැටුණා කියන්නේ පින්වත්නි ඔබට ආයේ ගොඩේමක් නැහැ. බුදුරජාණන්සේ සඳහන් කරනවා මේ මහණෙනි මගේ නියපිට තියෙන මේ වැලි ප්‍රමාණය තරම් සත්‍ය ප්‍රමාණයක් තමයි සුගතිගාමී වෙන්නේ. මේ මහා පොළවේ තරම් තියෙන වැලි කැට ගන්න ප්‍රමාණ තරම් සත්‍ය ප්‍රමාණයක් දුගතිගාමී වෙනවා.
එහෙම දුගතිගාමී වුණු සත්වයා නැවත ඒ සත්වයාට ගොඩ ඒමක් නැහැ, අපහසුයි. ගොඩ එනවා. නැවත මනුස්ස ජීවිතයක් ලබන්න ඉඩ තියෙනවා. නැවත දිව්‍ය සැපයක් ලබන්න ඉඩ තියෙනවා. හැබැයි පින්වත්නි ඒක ඊටාම දුර්ලභයි. මොකද පින්වත්තුන් කල්පනා කරලා බලන්නකෝ තිරිසන් සතෙක් ගැන. ඒ තිරිසන් සතා සාමීන් වහන්සේ නමක් දැක්කත්, බුදු කෙනෙක් දැක්කත් ඔහුට ධර්මය අවබෝධ කරගන්න පුළුවන් බෑන්. ධර්මය අවබෝධ කිරීම පසකින් තැබේව. ඔහුට පිනක් දහමක් කරගන්න පුළුවන් බෑන්. ඒකයි මේ තිරිසන් ආත්මභාවයට, මේ සතර අපායට වැටුණොත් පින්වත්නි අපිට ඒකෙන් ගොඩ ඒම ඉතාම අපහසුයි. මේ නිසා තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මට පුත්තු ඉන්නවා, මට ධනය තියෙනවා, අනේ මට මේ ආත්මභාවයේදී සියලුම සැප සම්පත් තියෙනවා කියලා මෝඩ වෙන්න එපා. ඔබට පිළිසරණක් හදාගන්න. ඔබ අද මරණාසන්න මොහොතේදී ඔබ වටේම ඥාති පුතුන් වට කරගෙන හිටියත් පින්වත්නි ඔබ ඊළඟ ආත්මෙද තිරිසන් ආත්මභාවයක් හම්බුනොත්, ඔබ ඊළඟ ආත්මභාවයේදී සතර අපායේ ඉපදුනොත් ඔබට කාගේවත් පිළිසරණක් නැහැ. ඒකයි බුදුරජාණන් දේශනා කරන්නේ ඔබට පිළිසරණක් සකසා ගන්න. එහෙනම් පින්වත්නි දැන් මට තේරෙනවා ස්වාමීන් වහන්සේ කියන දේ. මම දන්නවා මේ ජීවිතයේ දුක, මේ මනුස්ස ජීවිතයේ දුර්ලභයි, බුද්ධෝත්පාද කාලයේ දුර්ලභයි. එහෙම ඒ වගේමයි මේ සද්ධර්මයේ දුර්ලභයි, ස්වාමීන් වහන්සේලා දුර්ලභයි, කල්යාණ මිත්‍රයන් වහන්සේලා දුර්ලභයි. හරි ස්වාමීන් මම දැන් මොකද්ද කළ යුත්තේ? මට මේ ජීවිතයේ දුක තේරෙනවා. මේ කයේ අසුභය තේරෙනවා. මේ කය වැඩකට නැහැ කියලා තේරෙනවා. අන්න පින්වත්නි බුදුන්සේ දේශනා කරනවා එක්තරා ගාථාවකදී ඔබ මේ සිත සකස් කරගත යුත්තේ, ඔබ මේ සිත හදාගත යුත්තේ දුනුවායෙක් දුන්නක් හදනවා වගේ. දුන්නක් හදන මිනිස්සෙක් එකපාරට දුන්න හදාගන්න බෑනේ පිටින්. මේ අපිට ඕන මේ කෝටු කෑල්ලක් අරගෙන දුනු හදන්න බෑ. ඒ මිනිස්සයා කැලෑවකට ගිහිල්ලා තමන්ට හරියන සරලන ගැළපෙන සුදුසු දර කැබැල්ලක් අරගෙන, කෝටු කෑල්ලක් අරගෙන ඒකේ පොත්ත යවලා, ඒ වගේමයි ඒකේ ඊපස්සේ තෙල් ටිකක් ගාලා අඟුරු වලින් මේක තවනවා පින්වත්නි. මේ ලීය මට්ටම් මේ හයි කරගන්න, මේ ලීය මට්ටම් කරගන්න මේ අඟුරු වලින් තවනවා. තවල විතරක් මදි පින්වත්නි. ඒ ලීය, ඒ දර කැබැල්ල මේ අලු වල දාලා පදම් කරගන්න. අලු වල දාලා පදම් කරගෙන පින්වත්නි මේක සකසලා, මේක සකසනවා පින්වත්නි. කොහොම කියන්නේ ඒ දුනුවායගේ තියෙන ශිල්පය, එයා කොච්චර ඒ ශිල්පය දන්නවද? ඒ තරමට මෙයා මේක ශක්තිමත් කරගෙන ඕනම සතෙක්ට විදින්න පුළුවන් තරම, ඕනම සත්ත්ව සමක් පසාරු කරගෙන යන තරමටම මේක සවිමත් කරනවා. ඊට පස්සේ මෙන්න මෙහෙම ඕනම සතෙකුට විදින්න පුළුවන් තරමේ සවිමත් ඊතලයක් හැදුවට පස්සේ රජතුමා වුණත් ප්‍රශංසා කළා. රජතුමා මොහුට තෑගි භෝග දෙනවා. බුදුරජාණන්සේ දේශනා කරන පින්වත්නි මෙන්න මේ ඊදඩු හදන්නෙක් වගේ ඔබත් ඔබේ මේ හිත හදාගන්න. කොයි වගේද? ඔබත් සුදුසු නිස්කලංක පරිසරයකට ගිහිල්ලා මේ යම් කිසි සීලයක, යම් කිසි දුතාංගයක් සමාදන් වෙලා ඔබේ සිත නැමැති මේ ලී දණ්ඩේ පොත්ත යවනවා වගේ ඔබේ සිතෙත් මේ ඕලාරික අකුසල ධර්ම, ඕලාරික අකුසල සිත් යටපත් කරගන්න කියන. ඒ කියන්නේ පින්වත් දැන් ඔබ හැමතිස්සෙම සත්තු මර ඉන්නවා නම්
ඔබ ඒක සීලයක් සමාදන් වෙලා ඔබ ඒක යටපත් කරගත යුතුයි. නැත්නම් ඔබට කමටහනක් වඩන්න බෑ. ඔබ හැමතිස්සෙම බොරු කිය ඉන්නවා. ඔබ හැමතිස්සෙම සුරාව පානය කරනවා නම් ඔබට සිහියෙන් ඉන්න කාලයක් නෑ. ඔබ හැමතිස්සෙම සුරාව පානය කරනවා. ඔබට මේ ඔබට සසරේ පිළිසරණක් කරගන්න ඔබට වෙලාවක් නෑ. ඒ නිසා බුදුරජාණන්සේ දේශනා කරනවා මෙන්න මේ ඕලාරික අකුසල දේ මේවා යටපත් කරගන්න. ඊට පස්සේ පින්වත්නි මේ හීය හදන පුද්ගලයා මේ හීයේ තෙල් ගාලා මේක උපමත් කරනවා වගේ ඔබ මේ සිතේ ශ්‍රද්ධාව නැමැති තෙල් ගාලා ශ්‍රද්ධාව නැමැති තෛලය ගාලා ඔබ මේ සිත ධර්මයට බර කරගත යුතුයි. ඔබේ ශ්‍රද්ධාව වැඩි කරගත යුතුයි. මෙම ශ්‍රද්ධාවත් වැඩි කරගෙන පින්වත්නි මේ ගිනි අඟුරු වලින් ඒ ලීය පදම් කරගත්තා වගේ පින්වත්නි ඔබ වීරයෙන් යුක්තව ඔබට කොපමණ වීරය යොදාගත හැකිද? එපමණකින් මේ සමත විදර්ශනා පූර්වාංගව කමටහනක් අරගෙන ඔබ වැඩි යුතුයි. එසේ ඔබ කොපමණ සමත විදර්ශනාවක් වඩනවද ඒ තරමට ඔබට ප්‍රතිඵල තියේ. මොකද පින්වත්නි ඔබේ අපි මෙතෙන්දී අපි ස්වාමීන් වහන්සේලා විදියට අපිට ධර්ම දේශනා සිදු කළ හැකි. හැබැයි ඔබේ අතේ තමයි පින්වත්නි තියෙන්නේ. අපිට කමටහනක් දෙන්න පුළුවන්. හැබැයි ඔබේ අතේ තමයි තියෙන්නේ. ඔබ ඒක කරනවද නැද්ද? ඔබ ඒක මගහැර හැරින්නවද? අපිට ඕන නිසා කමටහනක් කරනවද කියලා ඒක ඔබේ අතේ තමයි තියෙන්නේ. පින්වත්නි මේ විදිහට බුදුරජාණන්සේ දේශනා කළ පරිදි ඔබ ඔබේ සිත හදාගත්තොත් ඔබ ඔබේ සිත මට්ටම් කරගෙන ඕනම අකුසලයකට විදින්න පුළුවන් තරමේ ඔබ මේ සිත තියුණු භාවයට පත් කරගත්තොත් පින්වත්නි අන්න අවසානයේදී බුදුරජාණන්සේ දේශනා කරනවා ඊතලයක් හදපු මිනිස්සයාට රජතුමාගෙන් ප්‍රශංසා ලැබුණා වගේ ඔබට අවිද්‍යාව නැමැති දරුණු සතුන් මේ සිතට පැමිණෙන සතුරන් දරුණු සතුරන් නැති කළා දානවා වගේ ඔබට ඒ නැති සතුරන් නැති කළා දාලා මාර්ගඵල නිර්වාණය අවබෝධ කර ගැනීමට හැකි වෙනවා. එදා ඒ ඊතල හදන මිනිස්සයාට ලැබුණේ මේ ජීවිතේ සුවපත් කරන්න. හැබැයි ඔබට ලැබෙන්නේ පින්වත්නි හිත හදාගත්තට පස්සේ හිත මට්ටම් කරගත්තට පස්සේ මේ සසරම සුවපත් භාවයට පැමිණ මේ සසරම සුවපත් කරන මාර්ගඵල අවබෝධ වෙන්න පින්වත්නි. මේ සිත හදාගන්න එක පින්වත්නි ලේසි පහසු කරුණක් නෙමෙයි. එහෙම ලේසි පහසු කරුණක් නම් පින්වත්නි බුදුරජාණන් වහන්සේ මෙච්චර ධර්ම පරියාය මෙච්චර සූත්‍ර ගණනාවක් ඒ මනුස්සයාට ඒ මනුස්සයාගේ ස්වභාවය පරිදි දේශනා කරන්නේ. මොකද මේක ඔබේ කොපමණ වීරයක් තියද ඔබේ කොපමණ උත්සාහයක් තියද යන දෙය මත රඳා පවතින දෙයක්. අපි කොච්චර මොනා කිව්වොත් ඔබේ උත්සාහය මේකට බලපානවා 100%. මේ සිත හදා ගැනීමට මේ සිත එකඟ කර ගැනීමට එහෙතරම් ලෙහෙසි පහසු නෑ. මොකද හිත කියන්නේම පින්වත්නි බුදුන්සේ දේශනා කරනවා මේ සිත කියන්නේ හරියටම කුඩා ළමෙක් වගේ. ඒ කුඩා ළමයා කවදාවත් එකම විදිහකට ඉන්නේ නැහැ. කුඩා දරුවා එක එක දේවල් කරනවා. එක වැඩක බොහෝ වෙලාවක් නිරත වෙන්නේ නැහැ. ඒ කුඩා දරුවන් හොඳ නරක දන්නේ නැහැ. ඒ වගේ පින්වත්නි කුඩා දරුවන් කවදාවත් තමන් හැදෙන්න ඕනේ මම හොඳ ළමෙක් වෙනවා කියලා හැදෙන්නේ නැහැ පින්වත්නි. ඒ දරුවන්ගේ අම්මා තාත්තා ඒ දරුවෝ හදනවා. හදලා පුතේ මේක වැරදි පුතේ මේක හරිද
මෙහෙම මේ දේවල් කරන්න එපා, මේක වැරදි, මේක කරොත් ඔයාට අයහපතක් වෙන්නේ කියලා ඒ දෙමාපියන් කුඩා දරුවා හදන්නේ යම්සේද? පින්වත්නි, ඔබත් ඔබේ සිත හදාගත යුතුයි. මේ සිත නැමැති කුඩා දරුවා එක එක දේවල් රූප පස්සේ යනවා, එක වෙලාවක ශබ්දයක් පස්සේ යනවා, Tamanට හොඳ නරක දන්නේ. ඒ කුඩා දරුවාව දෙමව්පියන් රකින්නේ යම්සේද? ඔබත් ඔබේ සිතට අවශ්‍ය හේතු සම්පත් යොදන්න. එහෙම යෙදුවොත් තමයි පින්වත්නි ඔබේ සිත දැනගන්නේ. ඔබේ සිත ධර්මයත් එක්ක බැඳලා දැම්මොත්, ඔබේ සිත මේ ධර්මයත් එක්කම හැසිරුවොත්, ඔබේ සිත කමඨහනක් එක්කම හැසිරුවොත් තමයි ඔබේ සිත දැනගන්නේ. ඔබේ සිත ඔබට අවශ්‍ය ප්‍රතිඵලය, ඔබට අවශ්‍ය නම්, ඔබට සෝවාන් භාවය අවශ්‍ය නම් ඔබ ඔබේ සිත හේතු සම්පත් යොදන්න ඕන. නැත්තම් ඔබ හැමදාම නිකම් බලාගෙන හිටියට ඔබට සෝවාන් විය නොහැකි. ඔබ හේතු සම්පත් යොදන්න ඕන. එතකොට තමයි ඒ කුඩා දරුවා හොඳ නරක දැනගන්නේ යම්සේද, ඒ වගේ තමයි ඔබේ සිතත් හොඳ නරක දැනගෙන නිර්වාණය කරා ඔබේ සිත රැක ගැනීමට හැකිවන්නේ. ඔබේ සිත නිර්වාණය කරා ගෙන යාමට හැකිවන්නේ මේ සිතට අවශ්‍ය හේතු සම්පත් දැම්මොත් පමණයි. එහෙම නොදැම්මොත් පින්වත්නි, ඔබට ඔබේ සසර ඔබ අතරමං වෙන එක ඔබට වළක්වා ගත නොහැකි වෙයි. ඒ නිසා මේ පින්වතුන් ඔබේ සසර සුවපත් කර ගැනීමට, ඔබේ සසර නවත්වා ගැනීමට මේ දේශනාව උපකාර කරගනිත්වා. මේ දේශනාවෙන් රැස් කරගත්තා වූ කුසල සම්භාරයන් ඔබේ මේ සසර නැවැත්මටම හේතුවක්, පාරමිතාවක් වේවා කියලා සාදුකාරයක් පවත්වන්න. අද දවසේ දේශනාවට දායකත්වයෙන් කටයුතු කරනු ලබන සඳුන් ගුණවර්ධන සහ ලකීෂා නිලානි මහත්මියටත් මේ කුසල අනුමෝදන් වේවා. ඒ පවුලේ සියලු දෙවියන් මේ කුසල අනුමෝදන් වේවා. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් නිවීමට මේ කුසල් පාරමී වේවා, පාරමී ශක්තියක් වේවා කියලා සාදුකාරයක් පවත්වන. ඒ වගේමයි එතුමියගේ මවටත් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරලා තියෙනවා. ඒ පින්වතුන්ලගේ ප්‍රාර්ථනා ඒ ලෙසම සිද්ධ වේවා. පතන්නා වූ බෝධියකින්ම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට මේ කුසල් පාරමී වේවා. ඒ වගේම ධර්ම ශ්‍රවණය කරපු සියලු දෙනාටත්, ආරණ්‍ය වැඩ වාසය කරන සියලුම ස්වාමීන් වහන්සේලාටත්, අපිව පැවිදි ජීවිතයට පත් කරපු උපාධ්‍යයන් වහන්සේලාටත්, ගුරු ස්වාමීන් වහන්සේලාට මේ කුසල අනුමෝදන් වේවා. අප වැඩූ දෙමව්පියන්ටත් මේ කුසල අනුමෝදන් වේවා. ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීමටම මේ කුසල් පාරමී වේවා, පාරමී ශක්තියක් වේවා කියලා සාදුකාරයක් පවත්වන්න. දිව්‍යයන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. හැම දිනෙකටම සම්මා සම්බුද්දස්ස